හෙලෝ ගයිස් ඔන්න ඉතින් අද වීඩියෝ එකකින් ගෙනාවේ කන්නඩට යනකොට අපි කොහොමද ඉමිග්‍රේෂන් වලට මුහුණ දුන්නේ ඒ වගේම තමයි මොනවද අපිට කරන්න හම්බුනේ කියලා. ඉතින් කරන්න ඕන දේ තමයි ඉතින් ලැගේජ් ටික බාර දෙන එක. ඒ වැඩේ කරලා අපිට ටිකට් එක හම්බුණා. ඊට පස්සේ අපි ඉමිග්‍රේෂන් එකෙන් එන්ටර් වෙලා අපි ලංකාවේ ඩියුටි ෆ්‍රී එක තමයි මේගොල්ලන්ට පේන්නේ. අපි ෆ්ලයිට් එකක් තිබුණේ රෑ. ඉතින් ඔය විදිහට තමයි අපි ෆ්ලයිට් එකට බෝඩ් උනේ. අපිට සිටිං සම්බුනේ එක එක තැන්වල හැමෝම එක තැන නෙමෙයි හිටියේ. මට නම් හම්බුනේ වින්ඩෝ සයිඩ් එකේ. ටික වෙලාවකට පස්සේ ෆ්ලයිට් එක ස්ටාර්ට් කරා යන්න ඉතින් කොහොම හරි අපිට පැය 8ක් වගේ තිබුණා ෂෙන්හායි වලට යන්න. අපි ගියේ චයිනා එයාර්වේස් එකේ. ඔන්න ඉතින් අපිට හම්බුණ ඩිනර් එක තමයි මේ තියෙන්නේ. මට නම් සෙට් උනේම නැහැ. පස්සේ කොහොම හරි පැය 8කට පස්සේ අපි ෂෙන්හායි පැත්තට ආවා. ඉතින් උදෙත් වෙලා ඕගොල්ලන්ට පේන ඇති පාන්දර ෂෙන්හායි වල තියෙන මේ පෝට් එක තමයි ඕගොල්ලන්ට පේන්නේ මාරම ලස්සනයි උඩේ ඉඳන්. ඉතින් ෂෙන්හායි වලින් අපිට තවත් ෆ්ලයිට් එකක් ගන්න තියෙනවා. සීම් ෆ්ලයිට් එක තමයි යන්නේ. ඉතින් අපිට ටයිම් එකක් නැති ඉඳ ටක් ටක් ගාලා මේ ගියා ඊළඟ ෆ්ලයිට් එක හොයාගෙන. සෙකන්ඩ් ෆ්ලයිට් එකේ හම්බුණ කෑම නම් හොඳටම ජොර වුණා. අතරම මං කෑවෙම නෑ. ක්‍රොසොන් එක විතරයි කෑවේ. මේ සුප් එකයි ස්වීට් එකයි නම් අමුතුම මේකක්. වැදගත්ම පාර්ට් එක තමයි ජපාන් ඉමිග්‍රේෂන් එකට එන්ටර් වෙන්න කලින් ඕගොල්ලන්ට මෙන්න මේ වගේ ලෙටර් එකක් හම්බ වෙනවා. ඒක ෆිල් කරන්න ඕනේ. හරි එහෙනම් මේක ෆිල් කරන විදිය බලමු. මුලින්ම ඕගොල්ලන්ගේ ෆැමිලි නේම් දාලා ඊට පස්සේ තමන්ගේ නම එහා පැත්තෙන් දාන්න තියෙන්නේ. ඊට පස්සේ පල්ලෙහා තියෙනවා බර්ත්ඩේ එක. ඊට පස්සේ ඕගොල්ලන්ගේ එහා පැත්තෙන් තියෙනවා කන්ට්‍රි නේම් එකයි වාගේ සිටි නේම් එකයි. ඊට පස්සේ පර්පස් ඔෆ් විසිට් එකේ ඒ යටතේ ඕගොල්ලෝ ටූරිසම්ද විසිට්ද බිස්නස්ද ඕගොල්ලෝ ස්ටුඩන්ට්ද එහෙම ස්ටුඩන්ට් නම් අනිවාර්යෙන්ම ඕගොල්ලෝ ඒක වෙනම ලියන්න ඕනේ යටින්. ඊට පස්සේ ඕගොල්ලන්ගේ ජපාන් වල ඇඩ්‍රස් එක ඊට යටතේ තියෙනවා ජපාන් වල ඇඩ්‍රස් එක දාලා මෙහා පැත්තෙන් ටෙලිෆෝන් නම්බරේ දාන්න ඕනේ ඕගොල්ලන්ගේ දැනට තියෙන ටෙලිෆෝන් නම්බරේ. ඒ ඔක්කොම කරාට පස්සේ ඕගොල්ලන්ට තියෙන්නේ අර යට ප්‍රශ්න තුනට නෝ කියලා දාගෙන ගිහිල්ලා අන්තිමට සිග්නේචර් එක දාන්න විතරයි. ඔච්චරයි ඔය ලෙටර් එකේ තියෙන්නේ. ඕගොල්ලන්ට ඊට පස්සේ මේකත් එක්ක ඕගොල්ලන්ට හම්බුන ලෙටර්ස් බාර දුන්නාම ඕගොල්ලන්ට සයිරෝ කාඩ් එක ඒගොල්ලෝ හදලා දෙනවා ඒ වෙලෙම. ඊට පස්සේ ඕගොල්ලන්ට ලැගේජස් ගත්තට පස්සේ ඕගොල්ලන්ට තව ලෙටර් එකක් මෙන්න මේ විදිහට හම්බ වෙනවා. ඒකට ඕගොල්ලෝ මේ මන් දාලා තියෙන විදිහට කතරේ ගහලා ඕගොල්ලන්ගේ නමයි එන්නේ විදිහට ඩේට් එකයි බර්ත්ඩේ එකයි ගහලා තියෙන විදිහට ෆිල් කරන් තියෙන එකත් හරිම ලේසි. හැබැයි මතක් තියාගන්න ලැගේජ් ගත්තට පස්සේ ඉක්මනට මේක ෆිල් කරලා එළියට යන්න. මොකද අර පොඩි බල්ලෙක් ඉන්නවා කියනවනේ. ඉතින් ඇත්තම කිව්වොත් චූටි බල්ලෙක් ඉන්නේ ලොකු බල්ලෙක් නෙමෙයි. මේ එයාට නිකමට හරි අහුනොත් ඕගොල්ලෝ කැම අරන් ඇවිල්ලා තියෙනවා කියලා ඕගොල්ලන්ගේ අනිවාර්යෙන් චෙක් කරනවා. මගේ නම් චෙක් කරා. ඇත්තටම එහෙම චෙක් කරාට මොකුත් උනේ නෑ. සමහර බල්ල ඒ කියන්නේ බල්ලට අහුවෙලා චෙක් කරේ නැති වුණත් ඕගොල්ලන්ට මේ ලෙටර් එක බාර දෙනකොට ඕගොල්ලන්ගේ પાස්පෝර්ට් එක අයිල්ලනවා ලැගේජ් එකත් එක්ක. ඒ සමහරට ඕගොල්ලන්ට ඇරලා පෙන්නන්නත් සමහරට කියන්න ඉඩ තියෙනවා. ඉතින් ඒකට ඇරලා පෙන්නන්න. ඉතින් අර බල්ලට අහුවෙලා ඕගොල්ලන්ට ඒ කියන්නේ සූට්කේස් ඇරලා පෙන්නන්න කියනකට අමතරව තව වෙනමත් ඕගොල්ලන්ට සමහරට පෙන්නන්න කියන්න ඉඩ තියෙනවා. ওই විදිහට තමයි අපි සම්පූර්ණ එයාපෝට් එකකින් එළියට ආවේ. ඉතින් එළියට ආවට පස්සේ අපි සෙන්සේ ඉන්න ලොකේෂන් එකට අපි ගියා. අපි බස් එකේ තමයි අපේ අපාර්ට්මන්ට් වලට ගියේ. තවත් ඕසාකාවල එයාපෝට් එකේ තිබුණ ජිදෝ හන්බයි ගියා. සෙන්සේ ආවට පස්සේ අපි බස් එකේ යන්න ඕන නිසා බස් එකක් එනකන් ඉඳලා, ඒ කියන්නේ අපි යන තැනට එන බස් එකේ එනකන් ඉඳලා අපේ සූට්කේස් මෙන්න මේ විදිහට ඒගොල්ලෝ පැක් කරා. සූට්කේස් එකට නම්බරයක් ටැග් එකක් ගහනවා. ඒ ටැග් එක අනිවාර්යයෙන්ම තියාගන්න ඕනේ නැති කරන්න නැතුව. බැස්සට පස්සේ ඒ ටැග් එක පෙන්නලා තමයි සූට්කේස් ගන්න ඕනේ. ඉතින් ওই විදිහට තමයි අපි බස් එකට නැග්ගේ. මම මේ කලින් පෙන්නපු ටැග් එක නෙමෙයි, මේක මේ අපේ ඉස්කෝලෙන් හම්බුන ටැග් එක. ඉතින් බස් එකේ ෆුල් වෙනකම්ම සීට් ෆුල් වෙනකම්ම කොහොම හරි කට්ටිය ඉන්නවා. ඊට පස්සේ ඉතින් අපි ওই විදිහට තමයි අපේ ලොකේෂන් එකට යන්න ලෑස්ති වුණේ. ඉතින් සෑහෙන දුරක් තිබුණා. විනාඩි 90කටත් වඩා ඇත්තම ගිය විනාඩි 90ක් කිව්වට ඊට
ඊට පස්සේ ඉතින් ඔන්න ඉතින් අපේ ලොකේෂන් එක ආවා. ඊට පස්සේ අපි බැස්සට පස්සේ ආයෙමත් තවත් බස් එකක අපිට යන්න සිද්ධ වුණා. ඕගලන්ට මේ තියෙන්නේ කියෝතෝ ටවර් එක ලස්සනයි නේද? ඉතින් කියෝතෝ ටවර් එකකින් එතනින්ම බස් හෝල්ඩ් එකකින් තවත් බස් එකක් අරගෙන අපි ගියා අපේ අපාර්ට්මන්ට් වලට. එතනටත් විනාඩි 40ක් වගේ තිබුණා. ඉතින් ඔය අපේ අපාර්ට්මන්ට් එකේ තියෙන ස්ට්‍රීට් එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඔහොම තමයි අපේ අපාර්ට්මන්ට් එකට ආවේ. ඉතින් හම්බෙමු තවත් අලුත් vlog එකකින්. එහෙනම් thank you for watching. අනිවාර්යෙන් subscribe කරලා like කරලා තියාගන්න. මේ වගේ තවත් අලුත් ජපන් vlogs අනිවාර්යෙන්ම ඉස්සරහට මම අරන් එන්නම්.